මේ මිනිසුන් රවට්ටලා මේ කාලම දැම්මේ. දැන් ඒක ගුණ දැන් කොල්ල ගන්න එපා. අපිට ජීවත් වෙන්න දෙන්න. අඩුම ගානේ අපි ඉන්නේ මේ ස්ට්‍රිප් එකේ නෙමෙයි අර ස්ට්‍රිප් එකේ. ඒකවත් අපිට ජීවත් වෙන්න දෙන්න. ඇයි එහෙම ජීවත් වෙන්න දෙන්න නැතුව කරන්නේ? මේවා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම වාට අයිති දැන් තමයි ගොඩක් කියන්නේ මේවල. යන්නේ අත්තර පනේ සීමාව යටතේ ආණ්ඩුව දීපුවා. හුස්ම වේදන මේ පරිසරේ කාසි වලට කුණු වලට යට වෙලා මේ ඉන්නේ ඔක්සිජන් හොයාගෙන ආපු ගමනක. කඩොලාන පරිසරේ මුතුරාජ වෙල රක්ෂිතය විනාශ කරන මෙන්න මේ කුණු ගොඩ හොයාගෙන ආද අපි ආවේ. පාර දිගේ අපි අපේ යුතුයකම ඉටු කරන්න. මේ පුංචි රට හුස්ම ගන්න ඔක්සිජන් ඕනේ නැහැ කියන මිනිස්සු ඉන්න රටක හුස්ම ගන්න ඔක්සිජන් ඕනේ. මේ පරිසරයේ තියෙන වැදගත්කම මොකක්ද කියලා හොයාගෙන ආපු ගමනක්. ඉතින් රැඳී ඉන්න පාර දිගේ අපි අද ඉන්නේ මුතුරාජ වෙල රක්ෂිතයේ. පාර දිගේ අපි දන්න පාරවල් වල නොදන්න මිනිස්සුත් එක්ක. අපි මේ විනාශය දැක බලා ගන්න එක ජනතාවට බාර කරනවා. බාර අරගෙන අපි ජනතාවට මේක බාර දෙනවා. මේ සටන කරුණා කළා මේක ඇත්තටම සටනක් නෙමෙයි, මේක ආයාචනයක්. අපි ඉල්ලනවා මසක් ඇතුළතල රජයෙන් විසඳුමක් බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ මේ මුතුරාජ වෙල අබේ භූමිය අපි මේ දේශපාලකයන් සහ නොයෙක් ගොඩ කිරීම කරමින් පුංචි වෙමින් යන මේ වටිනා හදවත රැක ගැනීම පිණිස අපි මේක වහාම ක්‍රියාත්මක කරන පරිදි අධි සංරක්ෂිත ප්‍රදේශයක් හැටියට නම් කරන හැටියටත් ඒ පිළිබඳ රජයේ අවධානය යොමු කර අදින් දින මාසකුත් දින 7ක් ඇතුළත අප්‍රේල් 7 වෙනිදාට ප්‍රථම රජය මේ පිළිබඳ නිසි ක්‍රියාමාර්ග අරගෙන වහාම මේ කසල බැහැර කරන ප්‍රදේශය පොලිසිය ආරක්ෂාව යටතේ කිසිම කසල බැහැර කිරීමක් සිදු නොකරන ලෙසට දැනුම් දී මේක වහාම නවත්වා ඊට පස්සේ මේ ප්‍රදේශය නැවත කඩුලාන වගකීම සම්බන්ධයෙන් අපිට නැවත රජය අපිට බාර දෙනවා නම් ඒ වගකීම පරිසරවේදීන් හැටියට අපි බාර ගන්න කැමතියි. ඒ වගේම තවත් කාරණයක් කියනවා. දෙවෙනි කාරණාව අපි මේ උද්ඝෝෂණය සහ මේ අරමුණු දෙකක් තියෙනවා. පළවෙනි කාරණාව, දෙවෙනි කාරණාව වහාම මේ ප්‍රදේශය මේ මුතුරාජ වෙල අධිසංරක්ෂිත ප්‍රදේශයක් හැටියට ගැසට් කරන ලෙස. ඒතකොට ඒ කාරණා දෙකට අමතරව අපි තව කාරණාවක් ඉදිරිපත් කරනවා. මෙතෙක් මේ ප්‍රදේශය විනාශ කරන දැන් මේ ප්‍රදේශයේ පිළිබඳ ගත්තොත් එහෙම මේ පිළිබඳ නොඑක් මතමතාන්තර තියෙනවා. මේ ප්‍රදේශය මේ මෑතකදී නෙමෙයි මේ බොහෝ කාලයක් තිස්සේ සිදු වුණ ආකාරයක් ගැන ප්‍රකාශ කරනවා. නමුත් අපි ඒවිල තාක්ෂණිකව මේ පිළිබඳ Google ආශ්‍රිතව අපි සොයා බැලීම් වලදී 2000 මේ පහුගිය අවුරුදු ගාන ඇතුළත මේ ප්‍රදේශයේ විනාශය වෙලා තියෙන බව තමයි බොහොම වැඩි. ඒ කියන්නේ ඇත්තට මේ ප්‍රදේශයේ විනාශය බොහොම කාලයක් තිස්සේ ටිකින් ටික වෙලා තියෙනවා. 1990 ගණන් වල පමණ ඉඳන් හොර රහසේ. නමුත් මේ මෑතකදී මේක ඉතාමත් වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ ඉඳන් මේක අපි කියනවා වහාම මේ පිළිබඳ සොයලා බලලා මේ පුද්ගලයන්ට නීතියෙන් දඩුවම් කළා. ඇත්තටම මේ ප්‍රදේශයේ මේ සිදුවෙච්ච හානිපූර්ණේ ගණනය කළා. ඒ හානිය මේ රටේ මහ ජනතාවට අයිති කරලා දෙන්න, ඒක නැවත ලබා දෙන්න. ඒ පුද්ගලයන්ට නීතිමය දඩුවම් දීලා ඒ පුද්ගලයන්ගේ ඇත්තට මේ ක්‍රමවේදයක් වෙන්න ඕනේ. මං හිතන්නේ රජයට පුළුවන්. මං හිතන්නේ වහාම ක්‍රියාත්මක පරිදි මං හිතන්නේ කැබිනට් මණ්ඩලයේ මේ සම්බන්ධයෙන් නිසි මං හිතන්නේ සාකච්ඡාවක් කරලා අනපනත් ගෙනල්ලා මේ පුද්ගලයන්ගේ මේ නැත්නම් මේක විනාශ නවත්තන්න බෑ. දීපල වලින් හරි අපිට මේ වන්දි අය කරගන්න ඕනේ. එකක් දැන් මෑතකදී වෙච්ච කෙටිම සුදීම නම් මේ අධිවේගී මහා මාර්ගය අපිට වහන්න සිද්ධ වුණා. මං හිතන්නේ එක දවසක විතරක් මං හිතන්නේ රජයට අහිමි වෙච්ච පාඩුව අතිමහත්. ඒතර ඒක කවුද මම අහනවා කවුද ඒක ගෙවන්නේ කියලා. ඔබද ගෙවන්නේ මමද ගෙවන්නේ? අද රජයද ගෙවන්නේ. ඒ පාඩුව මේ රටේ මහ ජනතාවගේ සතු මුදලක්. ඒතර ඒක කවුද මේ රටට ආය කළ දෙන්නේ? ඉතින් මෙහෙම පාඩු සිද්ධ වෙන්න ගියොත් ඒතර මේකේ වෙන පාරිසරික සමාජීය වශයෙන් සෞඛ්‍යමය වශයෙන් වෙන මේ පාඩුව මේක කවුද ආය කළ දෙන්නේ? ඒතර මේක දේශපාලකයන්ට ඕන විදිහට ඇවිල්ලා මේ තැන්වල අනවසරයෙන් කුණු දාන්න අපි මම මේට පෙරත් අභියෝග කරා. ඉතින් මේ ආකාරයෙන් තියෙන අනවසර භූමියක් මෙහෙම පාලනය කරන්න පුළුවන් නම් යම් පුද්ගලයෙකුට ඒක අපිට ඕනේ කෙනෙකුට මම හිතන්නේ අපිට තැන් වල ගිහිල්ලා ඕනේ තැනක ඕනේ රක්ෂිතේ මම හිතන්නේ මේ රටේ ජනතාවට මම හිතන්නේ පදිංචින්න
අවකාශය තියෙනවා මං හිතන්නේ. මං හිතන්නේ ඒක රජයෙන් අහන්න ඕනේ නැහැ කියලා හිතලා මං හිතන්නේ. ඒ කියන්නේ මේක නම් ආදර්ශය දෙන්නේ ඒ ආදර්ශය උඩ මේ රටේ සියලු ජනතාවට මං හිතන්නේ සියලු එහෙමනම් මේ භූමිය අයිති වෙන්න ඕනේ. මොකද ඒක දේශපාලකයෙකුට විතර මේ ප්‍රදේශයක් මේ කැලෑ භූමියක් අයිති කරගන්නයි අනිත් මිනිස්සුෙකුට ඇවිල්ලා කැලෑවට ගියාම දඩ දාන්නයි මේකේ නීති දෙකක් තියෙන්න බෑ. මේ රටේ එක නීතියක් තියෙන්න ඕනේ. සෑම විටම කියන්නේ මේ රටේ මේ සියලුම සිතුවීම් මේ කඩාවැටීම් වෙලා තියෙන්නේ මේ නීතියක් නැතිකම. කරුණාකරලා මේ රට දැන්වත් නීති ආධිපත්‍යයට අයත් කරලා මේ රට සංවර්ධනයේ මාවතට යොමු කරන්නේ නැත්නම් අපි හැමදාම අසංවර්ධිත රටක මරණ ජීවත් වෙලා මරණ මිනිස්සු වෙනවා. ඔබේ පියත් ඔබගේ පරම්පරාවක් මේක අසංවර්ධිත රටක තමයි මරුනේ. අපිටත් වෙන්නේ ඔබගේ දැනට අනාගතේට වෙන්නේ ඒ කාරණාවයි. ඒකින්ද අපි කරුණාවෙන් ඉල්ලනවා අපි අප්‍රේල් 7 දින දෙනවා. අපි අප්‍රේල් 7 වෙනිදා එනවා. බොහෝ දුරට අපි දැනුම් දීම කරනවා. අපි එනවා කොළඹ ප්‍රදේශයට. අපි එන්නේ මහා ජනතාවක් අරගෙන අපි ආරාධනා කරනවා අප්‍රේල් 7 වෙනිදා මේ ගැන බලාගෙන ඉන්න රජයේ මේ පිළිබඳව විසඳුමක් ලබා දෙන්න යම් විදියකින් හරි මම හිතනවා රජය මම හිතන්නේ අපි ඇත්තටම රජය ගැන සුබවාදීව ඉන්නවා. මම හිතනවා රජය මේ පිළිබඳ විශේෂ ජනාධිපතිතුමා අති සංවේදී සංවේදී නායකයෙක් හැටියට තමයි රටේ ජනතාවගේ විශ්වාසය තියෙන්නේ. ඉතින් මම හිතනවා ඒ ඔස්සේ එතුමා බොහොම මෑතකදී මේ ප්‍රදේශයට අද හිටපු දවසකම ඇවිල්ලා මේක නැවත මහ ජනතාවට මේ භූමිය අත්පත් කරලා දීලා මේ මුතුරාජවැල භූමිය නැවත කිසිම කෙනෙකුට අත තියන්න ඉඩ නොතබන විදියට ගොඩ කිරීම නොකරන්න පුළුවන් විදියට ඒ විධිවිධාන කැසට් කරලා ඒක ලබා දෙයි කියලා අපි බොහොම ආදරෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මේ දේශපාලඥයෝ ඇතරම දැනගන්න ඕනේ මේ දරුවෝ මේ දරුවෝ ජීවත් වෙන පරිසරය මේවා ඇතරම මේ බාන මේ ඉලෙක්ට්‍රෝනික අපද්‍රව්‍ය මේකේ රසායනික අපද්‍රව්‍ය මේ තියෙන්නේ මේවා දැන් මේවා මොකද්ද මේක දැන් මේවා ජාතික අපරාධ නෙමෙයි මේ මේවා කලප පරිසරය දැන් තව නිමේෂයකින් මම ඔයාලව එක්ක කරගෙන යනවා මේ කලපුවට ඇතර මේ කැෂ්මන්ට් ඒරියාකට. එතකොට මේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි මේ වගේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය. ඒතර විකිරණ අපද්‍රව්‍ය, සායනික අපද්‍රව්‍ය. මේවා කිසිම වෙන්කිරීමකින් තොරව ජාතික අපරාධ. ඇතර මේක ජාතික අපරාධයක් නෙවෙයි. මේක ජගත් අපරාධයක් ඇතරම. මේක මේ ඇත්තටම ලංකාව කියන්නේ හුදකලා රටක් නෙමෙයි. මේක ලෝකයේ තියෙන රටක්. ඒතර මේ ලංකාවේ ඉන්දියාවේද කියලා නෑ මේ මුළු මේ ප්ලැනට් මේක එක ප්ලැනට් එකක්. නේ අපි එක ප්ලැනට් එකක මිනිස්සු. විවිධ ජාතීන් ඉන්නවා වෙන පුළුවන්. ඒතර මේ ලංකාවේ තියෙන පරිසරයේ තියෙන මේකේ ඔක්සිජන් හරි මේ ඉන්දියාවේ මිනිස්සු ආග්‍රහණය කරන්නේ නෑ. ඉන්දියාවේ එහෙම නෑ. අපිට බලපානවා ඉන්දියාව ආදී වශයෙන් සියලුම රටවල් මේ ලෝකේ රටවල් අද වෙනකොට සම්මුති විශාල ගණනාවකට එළඹිලා තියෙනවා. ඒ කියන්නේ පාරිසරික පද්ද ඒ කියන්නේ අද වෙනකොට මේ ලෝකේ තේරුම් අරන් තියෙනවා. ඒ පරිසරයෙන් තොරව විනිහෙකට ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් එහෙම පරිසරයක මේ වගේ නම් මේ ලෝකෙට සලකන්නේ මේ තමන් ජීවත් වෙන ඇත්තටම මේ දැන් ලෙඩෙක් මේ ඉන්නේ ලෙඩෙක්. ඇවිද ගන්න බෑ. ඇවිද ගන්න බෑ. කොයි කීකරුද කියන්නේ? එතකොට මේ කුණගොඩේ ඉන්නකොට මේ කකුල් වල මේ ළමයින්ගේ කකුල් වල මේ වල රසායනික ද්‍රව්‍ය මම හිතන්නේ මේක මේ අඩුයි මැස්සු දැන්. අද ඉන්න හම්බෙන්නේ. මේ පායලෙන් තමයි ගිනිගත් වෙන්න පොඩ අඩු උනා. මෙතන අවුරුදු 41ක් ජීවත් වෙන ජනතාවක් ඉන්න මේ ගෙවල් පරිසරයක් තියෙන පරිසරයේ වටේ මේ කුණු දාලා ඒක දේශපාලන අධිකාරයේ බලය කොයි තරම් ප්‍රමාණයකට ඒ කියන්නේ මේ මිනිස්සුන්ගේ යට කරලා මේක ප්‍රදේශය පාලනය කරනවාද පාතාලයේ ආදී වශයෙන් මේකේ ඉන්න පුද්ගලයෝ මේකට එකතු කරගෙන මේ කරන මන් දන්නේ ජනාධිපතිතුමාගෙන් සහ මේ ගරු රජයෙන් අහන්නේ ගරු ජනාධිපතිතුමාගෙන් සහ රජයෙන් අහන්නේ ඔබතුමාගේ රටේ පුරවැසියන්ට මේ රටේ දේශපාලකයෝ මේ විදිහට සලකන්න ඉඩ දෙන්නේ ඔබතුමා ජනාධිපතිතුමා හැටියට
ඔබතුමා කොයි ආකාරයෙන්ද මේ දිහා බලාගෙන ඉන්නේ? කරුණාකරලා මේ මිනිස්සුගේ ජීවිත දිහා බලන්න. අනිත් එක මේ වටපිටාවේ ඉන්න පරිසරයේ ඉන්න මං හිතන්නේ මේ රටේ මං හිතන්නේ ඉතාමත් මහත් බලාපොරොත්තු තියාගෙන තමයි මේ රටේ මිනිස්සු මේ රජයක් නව රජයක් වත් කරගත්තේ. එතකොට මේක විවිධාකාර වූ අකටයුතු ගණනාවක් එක්ක තමයි මේ පරිසරයට ඇවිල්ලා තියෙන්නේ. මං හිතන්නේ ජනාධිපතිතුමා ගැන ඉතාමත් මිනිස්සු විශ්වාසත් කරලා තියෙනවා. පුදුමාකාර විශ්වාසයක් තියෙනවා. එතුමා ගැන ලොකු ගෞරවයක් තියෙනවා. මම හිතනවා එතුමා මේ ගැන සංවේදී වෙයි කියලා. එතුමා මේ පරිසරයට ඇවිල්ලා මෙය එතුමාගේ ඇස් දෙකෙන් දැකගත්තොත් මේ පරිසරය ගැන මං කියනවා නිලධාරීන් මෙතන ඉන්න නිලධාරීන් සියලුම නිලධාරීන් වංචනික ඒ කියන්නේ වංචනික කියන්නේ මේක තනිකර තාඩ දේශපාලනයක්. ඒ කියන්නේ මේක ඇවිල්ලා කිසිම පාරිසරික අනුමැති නොමැතිව කැබිනට් මම අභියෝග කරනවා මේකට කැබිනට් මණ්ඩලේ පාරිසරික අනුමැතියකින් තොරව මේකට කොයි ආකාරයෙන්ද සීදුව කටුනායක නගර සභාවට මේකට කුණු දාන්න දෙන්නේ. ඒ කියන්නේ වෙනත් රටක නීතියක්ද? ඒ කියන්නේ මේ රටේ තියෙන නීතිය නෙමෙයිද මෙතන මේ තියෙන්නේ? මේක ලංකාව නෙමෙයිද? මම අහනවා ඇත්තටම. ඒතර මේ රටේ ජනතාව මෙච්චර බලාපොරොත්තුවක් තියාගෙන නම් මේ රටේ ජනතාව මේක ජීවත් වෙන්න බැයි නම් මේ ප්‍රදේශයේ මං හිතන්නේ මේ මිනිස්සුන්ට ජීවත් වෙන්න විශේෂයෙන් එහා පැත්තේ ළඟම තියෙනවා රටේ ප්‍රධානම ගුවන් තොටුපළ එක පැත්තකින්. ඒතර අනිත් පැත්තෙන් තියෙනවා මේක පාරිසරික කලාපයක්. එතකොට මෙතන තියෙනවා එහා පැත්තෙන් සංචාරක කලාපයක්. එතකොට මේ දිගටම තියෙනවා හෝටල්. එතකොට ආයෝජකයන්ට ලංකාවට එන්න කියලා කියනවා මේ ප්‍රදේශයට ආයෝජනය කරන්න. එතකොට මේ බල්ලෙකුට දාන කෑම ටිකක් බල්ලට ගන්න ෆෑන් එකක් අල්ලන්න වෙලා තියෙනවා. මොකද එච්චර මැස්ස ප්‍රමාණයක් ඉන්නකොට ඌට හොම්බ දාන්න බෑ. මැස්සෝ මේක ඒතර අනිත් මිනිස්සු ගැන කතා කරොත් එහෙම කොහොමද? මේකේ ඌර මේ කියද්දි වන්න ඌරෝ. මේ ඇත්තටම මේක ඌරන්ට ගිය රටක්. මේ ඇත්තටම මේ වගේ අපරාධ කරපු දේශපාලකයෝ තමයි මේ ඌරෝ බවට පත් වෙලා තියෙන්නේ. මං හිතන්නේ මේක දැනගන්න ඕනේ. මං හිතන්නේ මේ රටේ මං හිතන්නේ ගරුතර ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා. ඔබ වහන්සේලා කියන්නේ ඔය ප්‍රතාපේ නිරේට එහෙම කොයි ආකාරයෙන්ද? ඇයි ඔබතුමාලා මේ ඔබ වහන්සේලා මේ ගැන මං හිතන්නේ අපේ ඉන්නවා ගරුතර ස්වාමීන් වහන්සේලා. මං හිතන්නේ මේ මෙතන හිටියොත් මං හිතන්නේ මේ හරියට සහභාගීලා දෙයක් මම අහනවා. ඒ කියන්නේ කොයි ආකාරයකටද ඔය මහා ප්‍රතාපේ නිරේහෙම ඔය තනිකර ඔය නිරේ තියෙන දේශපාලකයන්ට මං හිතන්නේ ඔය දන්න කට්ටිය ඕනනම් ඔය කියවලා බලන්න. මේ රටේ මේ වගේ අකටයුතු කරන ඕනෑම රටක දේශපාලකයන්ට නිරතතාවක් තියෙනවා. ඒක තමයි නිරය. ඒ නිරයට යන එවුන් තමයි මේ ඉන්නේ. මේ රටේ දේශපාලකයෝ. ඒකින්ද ඒ දේශපාලකයන්ට මේ රටේ අනාගතයට තැනක් ලබා දෙන්න එපා කියලා අපි මේ නව රජයටත් ජනාධිපතිතුමාටත් අපි ඉල්ලනවා. ඒට අමතරව මේ කරුණාකරලා මේ භූමිය මුතුරාජවැල භූමිය, අබේ භූමිය මේක සියලු ආකාරයෙන් මේක අගනුවරට තියෙන එකම සම්පත අගනුවරට යාබදලා තියෙන. එතකොට මේ පාරිසරික පද්ධතිය ආරක්ෂා කිරීම මේ රජයේ වගකීමක්. මේක වහාම අපි ඇත්තටම මේ කාරණාව අපි මේක මතු කරනවා. අපි මෙතන මේ බොහොම සාමකාමී විරෝධතාවයක් අපි මෙහෙම බොහොම සාමකාමී විරෝධතාවයක් මෙතන කරන්නේ. අපි මෙතනදී අපි රජයට කරුණාවෙන් අපි ඉල්ලා සිටිනවා මෙම අබේ භූමි පරිශ්‍රය මේ රටේ ජනතාවට අනාගතයට උරුම කරලා දෙන්න අධි සංවේදී පාරිසරික කලාපයක් බවට ප්‍රමුඛතා ලයිස්තුවක් ගොනු කරලා කැබිනට් අනුමැතියක් ටෙක් එකක් මම හිතන්නේ වනජීවී ඇමතිතුමා මම හිතන්නේ වනජීවී ඇමතිතුමා හැටියට නාම මාත්‍රිකව මේ රටේ මිනිස්සු නම් මම හිතන්නේ දන්නවා නාම මාත්‍රිකව එතුමාව දන්නවා වනජීවී ඇමතිතුමා මම හිතන්නේ එතුමා ගැන මම හිතන්නේ ජනතාව දන්නවා වනජීවී ඇමතිතුමා හැටියට ඔබතුමා මොනවද කරන්නේ කියලා මම හිතන්නේ ඔබතුමාට කිසිම සුදුසුකමක් නැහැ. ඇත්තටම මේ රටක ඇමතිතුමෙක් හැටියට ඒ විෂයක් පිළිබඳ අවබෝධයක් නැතුව එම විෂයට පිරිහිටින්න මම හිතනවා ඔබතුමාට දැන් අවස්ථාව ඇවිල්ලා තියෙනවා මේ රටේ ජනතාව මේ රාජ්‍ය තවත් ඔබතුමා මේ නව රජයේ මේ විදිහට අප්‍රසාදයට පළ කරන්නේ නැතුව මම කරුණාවෙන් ඉල්ලනවා වනජීවී භාර ඇමතිතුමාට ඔබතුමා දේශපාලන විශ්‍රාම ගන්න. දැන් ඔබතුමාගේ කාලේ හරි. මොකද නැත්තම් අපි මේ රටේ ජනතාවට ඔබතුමා ගැන මතු කරන එකෙන් මේ රටේ ජනතාවට මේ රජය ගැන අප්‍රසාදයට පළ කරනවා. ඒක කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඔබතුමාට මේ රටේ පරිසරය ආරක්ෂා කරන්න බැයි නම් කරුණාකරලා බහැලා යන්න. මොකද ඔබතුමා ඔතන ඉන්න එවනම් වෙන විශයක් ඔබතුමා තෝරගන්න. ඔබතුමා කුණු සම්බන්ධයෙන් හරි ඒ මාෆියාව සම්බන්ධයෙන් හරි බිස්නස් කරන එකක් හරි බැලි බිස්නස් කරන එකක් හරි අපිට කියලා කරන්න. අපිට ඒතර දන්නවා ඔබතුමා බැලි බිස්නස් කරනවා ප්‍රශ්නයක් නැහැ. කියලා කරන්නකෝ. ඒ හැංගිලා කරන්න. සීදුව අම්බලම්මුල්ල ප්‍රදේශයේ
කසල බැහැර කරන ස්ථානයටයි. මේ ස්ථානයේ දැන් අපි නිරීක්ෂණය කළා. ඒ නිරීක්ෂණය කරපු අවස්ථාවන් වලදී අපිට පෙනී ගිය කාරණයක් තමයි මේ ප්‍රදේශය ඉතාම විනාශකාරී වන විදිහට. එක පැත්තකින් කලපුව, තව පැත්තකින් මහ විශාල කඩොලාන ආරක්ෂක ප්‍රදේශයක් වශයෙන් මේ ප්‍රදේශයට විතර මේ රටටම බලපෑමක් ඇති කරන ඉතාම සුවිශේෂී සංවේදී ප්‍රදේශයක් වන මේ ප්‍රදේශය විශාල විනාශයකට පත් වී තිබෙනවා. ඒක වර්තමාන හෝ වේවා අතීත වේවා දේශපාලන යම් අයගේ මැදිහත් වීම තුළ තමයි මේ විනාශය සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් අපි කරන එකම ඉල්ලීම රටට වැඩදායක ප්‍රදේශයක් වන මේ ප්‍රදේශය කඩලාන විනාශ වෙන, ඒ වගේම සතාසිව්පාවට පවා ජීවත් වීමේ අයිතිය නැති කරන, ඊටත් වඩා අපේ මේ අම්බලම්මුල්ල ගමේ ජීවත් වෙන මිනිස්සුන්ට පානීය ජලය ටිකක්වත් ගන්න බැරි, ඒ වගේම ගෙදරක ජීවත් වෙන්න බැරි, මැසිමැදුරුව ගහන විච්ච, ඒ වගේම විවිධ විස බීජ වලින් පිරිච්ච ප්‍රදේශයක් බවට පත් වී තිබෙන මේ ස්ථානයේ ඊටාම ඉක්මනින් ඉවත් කරලා නැති කරලා ඒකට සුදුසු ස්ථානයක් තෝරාගෙන කටයුතු කරන හැටියට තමයි අපි මේ ඉල්ලීම කරන්නේ. බොහොම නිහඬව. ඒ නිහඬතාවයෙන් කරන ඉල්ලීම යමෙක් පිළිගන්නේ නැත්නම් ඒකට ක්‍රියාත්මක නොවෙනවා නම් ඒකට කල යුතු කාර්යභාරයක් පරිසරවේදීන් ඇතුළු කොට ඇති අපි කවුරුත් දන්නවා. ඒ නිසා අපි නීතියට ගරු කරලා, ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරලා බොහොම නිහඬව, බොහොම කාරුණාවෙන් යුක්තව මේ කරන ඉල්ලීමට ඇහුම්කන් දීලා මං හිතනවා ඉදිරියේ කටයුතු කරයි කියලා. හැබැයි එසේ නොවුනහොත් අපි කවුරුත් ඒ අර කරුණාව නැත්තම් අකරුණාවෙන් හරි අපි කල යුතු කාර්යභාරය කරනවා. ආගමික නායකයන් වශයෙන් අපිත් ගමේ විශාල පිරිසක් අද මම හිතනවා මෙතෙන්ට ඔක්කොම ඇවිල්ලා නැති වුණත් අපිද විශාල දැනුම් දීමක් කරලා නැහැ. මේ කටින් කට ගිහිල්ලා තමයි මේ ඉන්න පිරිසත් ඇවිල්ලා ඉන්නේ. ඒ වෙනතෝ මේ සංවිධානය කරලා එක එක අයට විපත් කරන්න ආපු ගමනක් නෙමෙයි. අපේ දේ අපි රැක ගන්න. අපේ මේ පරිසරය ආරක්ෂා කර ගැනීමේ එකම පරමාර්ථයෙන් විනා වෙන යටි පරමාර්ථ යටි අරමුණු ඒවා අපි තුල නැහැ. ඒ නිසා මේ කටයුතු වෙනුවෙන් බලදරයන්ගේ, නිලදරයන්ගේ, දේශපාලඥයන්ගේ ඒ වගේම අනිත් මීට සම්බන්ධ අයගේ අවධානය යොමු කරන හැටියට බොහොම කරුණාවෙන් ඉල්ලා සිටින අතර අවසාන වශයෙන් අර මුලින් කිව්වා වගේ එසේ නොවුනහොත් මීට වඩා යමක් අපිට කරන්න සිද්ධ වෙයි. ඒකම දැන් මේ කාලේ වැසි කාලේ නොවන නිසා ටිකක් හරි මේකේ යම් සුබදායකතාවයක් පේනවා. අගුණතාවයක් දැනෙන්නේ නැහැ. වැසි කාලේට පවා අපි ඇවිල්ලා බැලුවොත් මේකේ ඉන්න නෙමේ මේ අහලකට එන්න බෑ. ගන්ධස්සාර බෑ. ඊට අමතරව මෙතනින් දිවෙන කටුනායක කොළඹ අධිවේගී මාර්ගය. ඒ අධිවේගී මාර්ගයට ආසන්නවම තියෙන ප්‍රදේශයක්. දේශීය මෙන්ම විදේශීය එන මිනිස්සුන්ට දුර්ගන්ධ හැමහම යන්න. ඒ වගේම පහුගිය දවස්වල මහා ගින්නක් ඇවිලිලා ඒකෙන් උන විපත්තිය රටම ලෝකෙම දන්නවා. ඒ නිසා එවැනි සංවේදී පරිසරයක් තුළ පවතින මේ ස්ථානය විනාශ නොකොට ඊටාම අවධානය ඉක්මනින් යොමු කරලා කටයුතු කරන හැටියට තමයි අපි ඉල්ලීමක් කරන්නේ. ඒ වගේම අපි දන්නවා මේක මුද්‍රාජය ලැබෙන භූමියේ ඉහළ කොටස. ඒ වගේම මීගමු කලපුවේ අපි සංවේදී කලාපයක්. එතකොට කඩදාන විශාල පරිසර පද්ධතියක් තියෙනවා. එතකොට මේ පරිසර පද්ධතියේ මේ කුණුවන්ගෙන නිසා කොයි වගේ හානියක්ද වෙලා තියෙන්නේ? ඇත්තටම දැන් මුතුරාජවල කියන එක දැන් කියන්න තියෙනවා නැති තරමට. ඒ කියන්නේ ගස් විනාශ කරලා ඉවරයි. පරිසරයේ මාළුන්ට මාළු විනාශයි. අපිට පේනවා යනකොට දැන් උනත් ගිහින් බලන්න පුළුවන් සමහරට මාළු මැරලා තැන් වල. ඊට අමතරව කඩලාන භාගයක්ම විනාශ කරලා වෙලා ගිනි තියලා ගිනි අරගෙන ඒ විනාශය ඇති වෙලා ඉවරයි දැන්. ඉතින් තව සුළුෙන් හෝ රැක ගන්න තියෙන ටික මේක රැක නොගත්තොත් සම්පූර්ණ විනාශයක්ම තමයි. අර පැත්තෙන් මම හිතනවා ආසන්නයේටම ගිහිල්ලා කලපුවට දැන් මේ අපද්‍රව්‍ය විතරක් නෙමෙයි මේ හරහා වැසිකාලට වැස්ස තුලින් ඇතිවෙන ජලය කාන්දු වීම තුල අර කලපුව සම්පූර්ණ විනාශ වෙනවා. මාළුන්ට ජීවත් වෙන්න තියෙන ඒ තුලින් රැකී ආරක්ෂා කරන මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ගේ රැකියා ප්‍රශ්න, ජීවත් වීමේ ප්‍රශ්න ගැටලු රාශියකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඒ වගේම මේ ගමේ මිනිස්සුන්ට ජලය නැහැ.
ඒ වගේ ලිඳක් කපාගත්තොත් ලිඳෙන් වතුර පණිට්ටුවක් ගත්තොත් ඒ ගන්ධ සාර බෑ. ඒ මිනිසුන් රෙද්දක් ඇඳුමක් හොද ගන්න විදිහක් නෑ. ඒ තරම් මහ විශාල විනාශයක් මේ වෙනකොට වෙලා අඩක් ඉවරයි. තව චුට්ටක් තියෙනවා. ඒ චුට්ටෙදිත් රැක ගන්නයි මේ නිහඬ කතාව නැත්නම් නිහඬ ක්‍රියාවලිය අපි සිද්ධ කරන්නේ. 2002 ඒවා හොරොප්පු හදලා තියෙනවා. මොකද අපේ අත්කාරු අපේ හිටපු මේ ජේනාත් පැන්ඩපල්ලේ මැතිතුමා ඇත්තටම සෑහෙන මේ උත්සාහයක් දරුවා මේ ප්‍රශ්න වලට. ඔය අයිතිකාරයෝ කියන කොට ගෙන්නුවා. ගෙන්නලා කියලා ඔප්පු හදපුවම අනිකරම 2002 හදපු හොරොප්පු. ඒ හින්දා එතුමා කොට පැන්නුව එන්න එපා කියලා. ඔව්. එහෙම කිව්වට පස්සේ ඊට පස්සේ එතුමා අභාවයෙන් පස්සේ තමයි මේ ඔක්කොම විනාශය කරේ ඊට විත්තේ ඔක්කොම කලේ මේ දේශපාලන බලපෑම් මත තමයි ඉඩම් වික්කේ. ඔව්. ඒ කියන්නේ ඉඩම් වික්කා කියලා කියන්නේ හොරොප්පු. හොරොප්පු ඒක අවදානයෙන් කියන මේ හොරොප්පු තියෙනවා. මොකද ජේරාට් පැන්ඩපල්ලේ මැතිතුමත් එක්කලා මම ගියා සාකච්ඡාවට. මම ඉස්සරහ පිට තමයි අයිතිකාරයෝ කියලා කට්ටිය ගෙන්නුවේ. එතකොට එතුමා තමයි දැන් ඔක්කොම බලනවා කියලා කියන්නේ ඔක්කොම හොරොප්පු මේකට අයිතියක් නැහැ හොල පළයල්ලා කියලා. නමුත් එතුමාගේ අභාවයෙන් පස්සේ කට්ටිය වට කරගෙන තමයි මේ වැඩේ හොරොප්පු හදලා කොටස් වික්කා. විකුල්ලා කියලා අන්තිමට ජේරාට් පැන්ඩපල්ලේ පදනමටයි කියලා අක්කර දෙකක් මැතිනියෝ මුලා කරලා දුන්නා. ඒ අක්කර දෙකක් තියා එක අක්කරේ පර්චේස්යක්වත් නැහැ. අනිත් එක මෙතන නගර සභාවට කිසිම අයිතියකුත් නැහැ. කිසිම පර්චේස්යක්වත් නැහැ නගර සභාවේ කියලා. මේ දාන්නේ බලෙන් දාන්නේ මේමයි. සෝරි. මේවා 99 අවුරුදු බදු වලට කොටසකට දීලා තියෙනවා. අජේ ඉඩම් LLRC එකට කියපු පමණින් නගර සභාවට අයිතියක් නැහැ කුණු දාන්න. එහෙනම් ඒකට පරිසර තත්ත්ව වාර්තාවක් දෙන්න. පරිසර තත්ත්ව වාර්තාවක් මේ අධිසංවේදී කලාපයේ කුණු බැහැර කිරීම පිළිබඳ ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. එහෙම අරගෙන නැහැනේ. එහෙම අර මේ මීගමු පුරවරේ මේ කලපුව වට කරලා ඉන්නේ දීවර ජනතාවක්. අපිට ඒගොල්ලන්ට ජීවත් වෙන්න මේ ඉස්සෝ නිර්මාණය වෙන ඒ සියලුම කඩොලාන පරිසරය තුල තමයි ඉස්සෝ නිර්මාණය වෙන්නේ. උන්ගේ පුංචි බිත්තර කූඩු තියෙන්නේ. ඒ කූඩු ඇති වෙන්නේ නැහැ. එතකොට මේ කකුලුව බව වෙන සියලුම කඩොල් ගස් අස්සේ තමයි කකුලුව ජීවත් වෙන්නේ. උන් එතකොට තමයි ගහණේ වැඩි වෙන්නේ. එතකොට අපි කොච්චර රස කර කෑවත් දැන් ඒ පරිසරයයි විනාශ කරලා දාන්නේ. එතකොට මාළු විවිධාකාර මාළු වර්ග තියෙනවා. ඒව නවත්තලා. ඒකයි අපි කියන්නේ ආසියානු සංවර්ධන බැංකුවේ පරිසර ප්‍රඥප්තියට අනුව මේ හයිවේ එකට ඉඩම් විශාල ප්‍රමාණයක් කඩොලාන රක්ෂිත තුලින් අත්පත් කරගත්තා. එතකොට ආසියානු සංවර්ධන බැංකුවේ පරිසර ප්‍රඥප්තියට අනුව ඇයි මේ ඉතුරු ටික ආරක්ෂා කරලා දෙන්නේ නැත්තේ? අපි කියන්නේ මේ කුණු දාන්න ඇයි ප්‍රතිපත්තියක් නැද්ද? මේකට අපි කියන්නේ ස්ථිරසාර විසඳුමක් ලබා දෙන්න. අද ලෝකයේ විවිධාකාර වූ ක්‍රමවේදයන් අනුගමනය කරනවා. ඒකට අපි කියන්නේ මේක මෙහි අත්හැරලා දාන්න නැතුව හොඳ නිවැරදි නායකත්වයක් යටතේ නිවැරදි තීරණ ගන්නයි කියලා අපි කියන්නේ. අපි කියන්නේ ඇයි මේ අධිසංවේදී පරිසර කලාපය විනාශ කරන්න දෙන්න එපා. මේක රැක ගන්න. එතකොට තමයි අනාගත පරපුර වෙනුවෙන් රැක ගන්න පුළුවන් මේක. දැන් එහා පැත්තේ මේ අපිට තව ගත්තාම එයාපෝට් ගාඩන් හොටෙල් එක එහා පැත්තේ. එතකොට අලුතෙන් මෙතන තව හොටෙල් එකක් අලුතෙන් ඉදි කරගෙන යනවා. ඊට පස්සේ එහා සිරිමැදුර හොටෙල් එක රාමදා කටුනායක හොටෙල් එක. මේක ඇත්තටම ඉතාමත් සුන්දර වූ පරිසරයක් තුල පිහිටි කලාපයක්. ඊට පස්සේ මීගමුවේ එහා පැත්තෙන් තියෙන මීගමු පුරවරයේම තියෙන සම්පූර්ණ විදේශ සංචාරක මධ්‍යස්ථාන. මේ ඔක්කොටම ඇයි අපිට මේ ලස්සන පරිසරය ආරක්ෂා කරලා මේක ඒ වගේ යහපත් දෙයකට යොමු කරගන්න බැරි? ඒක ඇයි එහෙම කරන්නේ? අනිත් එක තමයි මෙතන මහින්ද රාජපක්ෂ මහත්තයා යුගයේ අපි ආරම්භ කළා ගුවන් යානා බස් වල තොටුපළක්. ඒක අර සීප්ලේන් බස් වල තොටුපළක්. එතකොට මේ සම්පත් ඔක්කොම මැදේ තියාගෙන තමයි මෙතන කුණු ගොඩක් ගහගෙන මේ අපි මත ගිනි තියන්නේ. ඇයි මේ පරිසරය විනාශ කරන්නේ? ඒ වගේ යහපත් දෙයකට යොමු කරගන්න බැයිද? ඒක තමයි අපි කියන්නේ. අඳුරු යුගයක් එන්නේ ඉදිරියට. අපි හිතනවා අපි රටක් ආදරය කර දැන් අපිට නියම පරිසරවේදියෙක් තමයි අපේ ජනාධිපතිතුමා. අපි එතුමාගෙන් ඉල්ලනවා නිසි අවධානය යොමු කරන්න අපේ කටුනායක සිදුව නගර සභාවේ අම්බලම්මුල ප්‍රදේශයේ ජනතාවට කිසිම සෙතක් නැහැ. අපි දන්නේ මේ වයින් එන ආදායම් කොහොමද? ඒ වයින් හැදෙන දේකුත් නැහැ. නමුත් අපි ඔක්සිජන් වලට ආදරේ ජනාධිපතිතුමනි. අපිට නවදිල්ලිය වගේ කවදාහරි ඔක්සිජන් ගහන්න වෙයි කියලා අපිට හිතෙනවා මේ විනාශ වෙන හැටියට. ඒ වගේම ජාත්‍යන්තර ගුවන්තොටු පොලක් අපට අපි ඉන්නේ. ඒ යන අපද්‍රව්‍ය සේරම බාන්නේ අපේ ගමට. දැන් ලෝකෙටම ගිය විස බීජෙත් අපිට ආවොත් මොකද කරන්නේ?
අපිට ලේ රිපෝට් එකක් නිකන් බලා ගන්න සල්ලි නැති ජනතාවක් අපි හරි අසරණයි. අපි අම්බලම් මුල්ලේ දරුවෝ වෙනුවෙන් අපේ මුරගල අපේ තරුණ දරුවෝ සුජාත දරුවෝ පිරිසක් පිහිටගත්තු මේ සමිතිය හරහා අපිට කතා කරන්නවත් අවස්ථාවක් ලැබුණේ. ඒක ලොකු දෙයක්. මේ පරිසරවේදී දරුවන්ටත් මේ මාධ්‍යවේදියට රටේ පුරවැසියෙක් ලෙස මම හිසනම ආචාර කරනවා. මේ වගේ පරිසර ප්‍රශ්නයක් අපිට නගර සභාවට ගිහින් කතා කරන්න බෑ. අපි මේ පාර නගර සභාවේ සැසිවාරයට සහභාගී වුණා. එක්කෙනෙක් හිටියේ නෑ අපි වෙනුවෙන් නිසි බලධාරියෙක් හිටියේ නෑ. අපිට ගෙනත් කුණු බාන තවත් කුණු බාමු කියන තව අක්කර 15ක් කරන් කුණු බාමු කියන ප්‍රශ්නේ මත ඒ අය හිටියේ. ඒ අයගේ සාකුතර වුණාට අපේ මේ නැති වී යන අපිට මේ ඔක්සිජන් ටික ලබා ගන්න අපිට උදව් කරන්න ජනාධිපතිතුමනි කොහොම ඔබතුමාට පුළුවන් මේ වැඩේ කරන්න. ඔබතුමා ආව ගමක් ඔබතුමා දන්නවා මේ ප්‍රදේශය ඉතාම ලස්සන ප්‍රදේශයක්. ජාතිය අතර ගුවන් තොටුපළ අත ළඟ අපේ හයිවේ පාරට අපි හරි ආදරේ. ඒ පාරත් වෙනසෙන්න තරම් දුම ගිහිල්ලා අපේ නිවාස වලට දුම ගියා. අපිට එදාට බැරිලා පැතිරුණොත් එහෙම හෙලිකොප්ටරයකට එන්න බැරි වෙයි. ඒ තරම් ඉතින් අපිට වතුර ටිකක් නෑ ලිදකින් ගහන්නවත්. ඒ වගේ ප්‍රදේශයක අපි ජීවත් වෙන්නේ. අපේ ප්‍රදේශයේ අපේ ගම දියුණුනේ නෑ. මේවා බෑවා කියලා වෙනත් අයගේ දේවල් දියුණු වුණාට. ඒ හින්දා මං ඉල්ලා සිටිනවා අපේ ප්‍රදේශයට කරන ලොකුම දෙයක් නිසි කළඹනාකරණයක් ඇතුවවත් දැන් ඉතින් දාන්න එපා. අවුරුදු 20 ගාණක් මේ කෑව ඇති මේ දුර්ගන්ධය. අපේ දරුවෙකුටවත් පාසලේ බත් ටිකක් කන්න විදිහක් නෑ මැස්සොත් එක්ක. අපි තාම දුකක් විඳිනවා. දුර්ගන්ධය උහුලන්න බෑ. මේවා අපේ ගමෙන් ඉවත් කර දෙන්න කියලා කාරුණික විලනවා. මේ හැමෝම තීන්ත ගන්නවා. මේ දරුවෝ රට ලස්සන කරනවා. එන්න දරුවනේ අපි මේ මෙතන ගසක් සිටවමු. වෙන මුකුත් එපා. මේ පරිසරය අපිට හදා දෙන්න. අපි ඔයාලත් එක්ක අත්දැල් බැඳ ගන්නවා. අපි නැවත අපි කඩෝලානක් ඉදි කරලා මේ රමණීය පරිසරය රැකගමු කියලා මම ආදරෙන් ඉල්ලා සිටිනවා.